හලෝ මොකද වෙන්නේ කාලෙක ඉන්නේද අපි අද මේ කරන්න යන්නේ මේ බෝල් එකක් මට හම්බුණා මේකට මාළු ටිකක් කැලෙන් අල්ලලා ඉවරලා මේසයක් උඩ ඔහම තියන්න පුළුවන් විදියට ලස්සන විදියට හදාගෙන එන්න තියෙන නේද ගල් ටිකක් එහෙම දාලා අර පාවෙන පාසි වගේ જાගයක් තියෙනවා එයින් ඒව ටිකක් එහෙම දාලා ඉවරලා මේක මේසයක් උඩ තියන්න පුළුවන් විදියට හදාගෙන එන්න තියෙන හරිද මේ සමහර කට්ටිය මගේ වීඩියෝ බලලා දෙනවා නම් ඒ ඇල්ල කොතනද කියලා දන්නවා හරිද දැකලා නැත්නම් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න ඉන්න ඉතින් එතන බලන්න පුළුවන් මේ වැහැලා තියෙන සෑහෙන්න වතුර වැඩිත් දන්නෙත් නැහැ බලමු ගිහිල්ලා මේ බෝල් එකේ තියෙන විශේෂත්වය මොකක්ද දන්නවද මේක ඇතුළට මේ බත් ඇටයක් තරම් විතර මාළු එකක් හරි බත් ඇටයක් දාමු ඒක පොල් ගෙඩියක් සයිස් වෙලා පේනවා එළියට හරිද ඒ කියන්නේ මේ තියෙන හැඩෙත් එක්ක එතකොට මේකට පුළුවන් තරම් පොඩි මාළු ටිකක් අල්ලන් දාන්න ඕනේ එතකොට උන්ට ඉඩක් තියෙනවා මේක ඇතුලේ මේ අනිත් එක අපිට ඌව ලොකුවට පේනවා අපි ගිහින් බලමු මේ මාළුවෙක් අල්ල ගන්න පුළුවන් නේද කියලා ෂුවර් එකක් තියෙනවා අල්ල ගන්න පුළුවන් කියලා ඒ කියන්නේ වැස්සනේ වැස්සත් එක්ක වතුර වැඩි වෙලා තිබ්බොත් පොඩි ගේමක් දෙන්න ඉතින් අල්ලන්න අපි ගිහින් බලමු මේ අල්ල ගන්න පුළුවන් නේද කියලා කූඩල්ලොත් ඉන්නවා සෑහෙන්න වෙලට නම් ආවා ගොයන් කපලා තියෙන්නේ මේ ඊයේ පෙරේද කැපුවා මාළු අල්ලන දැන්න තව පොඩ්ඩක් දුර යන්න ඕනේ මට සාධාරණ සැකයක් තියෙනවා මේක මට පරිස්සම් කරා ගන්න පුළුවන් වේද කියලා. ඒ කියන්නේ ගෙදර යන්න කලින් මේ කැඩුනොත් අපරාධේ. විශේෂ වැඩිනේ. මේ වෙලාව වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා 8250කට කිට්ටු. හරිද? ඒ කියන්නේ 45ක් 6ක් විතර ඉන්නේ. ඔයාලට පුළුවන් මේ මොහොතේ කියන්නේ ඔයා වීඩියෝ එක බලන මොහොතේදී ඒක සබස්ක්‍රයිබර්ස්ලා 10000ක් විතර කරන්න. හරිද? ඉතින් මම කියන්නේ පුළුවන් කියලා විතරයි. කරන එක ඔයාලගේ අතේ තියෙන ඉතින්. සබස්ක්‍රයිබ් කරේ නැතත් ප්‍රශ්නයක් නැහැ. එච්චර. හරි මේ දැන් මම ඇලගාවට ඇවිල්ලා ඉන්නේ. මාළු ටිකක් අල්ලගෙන මේක හදමු ඉතින්. මේ තියෙන ඇල හරිද? මම මාළු අල්ලන්නේ නම් අතන මේ මම දන්න කාලේ වොන්වම අයිනෙන් ගියේ අර වත්ත අයිනෙන් ගියේ. දැන් වතුර ගිහිල්ලා කඩාගෙන ගිහිල්ලා ඔක්කොම මෙහාට ඇවිල්ලා දෙන්නේ. ඉස්සර ගියේ අර අයිනෙන්. දැන් අරහෙන් වත්ත පාත් වෙලා මෙහෙන් කඩාගෙන ගිහිල්ලා මේ පැත්තෙන් ඇල යනවා. තව කාලයක් යද්දි ඔහොම අරහෙට මෙහෙ දන්නෙත් නැහැ. මේ හරිය එහෙම පොඩි ඇලක් තිබ්බේ. අර ඈතේ අර මේ පුවක් ගහක් තියෙන ආන් ඒ හරියෙන් ඔහොම ඈතින් ගියේ. දැන් ඒවා කඩාගෙන ගිහිල්ලා කිලෝමීටරයක් විතර පළල් වෙලා තියෙන්නේ. තව කාලයක් යනකොට ඕව අනිවාර්යෙන් මේ මෙහෙන් එක් විතර යයි. වැස්ස වැඩි වෙනකොට මේකේ වතුර සෑහෙන්න වැඩි උඩහින් ඔක්කොම වතුර එනවා. හරි දැන් අපිට තියෙන්නේ මේ අර බෝල් එකට වතුර පුරව ගන්න හරිද? පොඩි අවුලක් තියෙනවා මේ වතුර කිරි පැටයි වගේ කියන්නේ මඩත් එක්ක දිය වෙලා වතුර එනකොට මේ අව පැයට ගහලා තියෙන්නේ. කියන්නේ වැස්ස වැඩිනේ. වතුර එනකොට මේ කිරි මැටි තියෙනවා වෙල් වල ඔය මඩ ඒවත් එක කලවම් වෙච්චාම වතුර නිකන් සුදු පාටයි නිකන් තින්ත කලවම් වෙලා වගේ. ඒක අරකට දාපුවා මේ පාටේ පොඩි අවුලක් තියෙදි කියලා කල්පනා කරේ. බලමුකෝ එහෙම වුණොත් එහෙම වෙන කොහෙන් හරි වතුර ගෙනල්ලා දාන්න වෙනවා. මේ එහෙනම් අපි අර බෝල් එකට වතුර පුරවගෙන ඉවරලා මාළුවෙක් අල්ලන් දාගමු. සත්තු කෑ ගහනවා. හිතුව තරම් ලොකු අවුලක් නැහැ වතුර එකේ. ඒ කියන්නේ පැහැදිලිවට තියෙනවා. ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. හිතුව තරම් වතුර එකේ ලොකු අවුලක් නැහැ හරිද? දැන් අපිට තියෙන්නේ මේ වගේ චූටි ගල් කැට තියෙන්නේ. ඒවා ටිකක් යට අඩියට දාගන්න. මේකේ සුදු පාට වගේ තියෙනවා, කළු පාට වගේ තියෙනවා. එහෙම ටිකක් අඩියට දාගන්න හරිද? ඊට පස්සේ වෙලේ තියෙනවා පාවෙන පාසි జాතියක්. ඒවා ටිකක් දාගන්න උඩින්. ඒ කියන්නේ පාවෙන්න. මැද්දට මුකුත් දාන්න දැන් කොට කෑලි දාන්න පුළුවන්. ඕනනම් පැලයක් හිටෙව්ව හැකි. එහෙම කර හැකිනේ. එහෙම කරන්නේ නැහැ. මොකද මේ දැන් මේක පොඩිනේ. එතකොට මාළුන්ට පීනන්න ඉඩ ඇහිරෙනවා හරිද? දැන් ඒතකොට අපි කරන්නේ යට අඩියයි උඩයි විතරයි හිතන්නේ. කියන්නේ මැද්ද මාළුන්ට ඕන තරම් පීනන්න ඉඩ තියලා ඒ දෙක විතරයි කරන්නේ. අපිට තියෙන්නේ දැන් මේ ගල් කැර ටිකක් අරගෙන ඉවරලා මේ
මේක අඩියට දාගන්න තමයි. ඒකත් පාට පාටින් සාමාන්‍ය චූටි මේ ගාන වගේ ගල් දැම්මම ලස්සනයි කියලා හිතෙනවා. පොඩිම වෙන්නෙත් නැතුව සාමාන්‍ය ගානට වගේ. අපි ඒ ටික දාගමු එහෙනම්. මේ තියෙන්නේ අපි ගල් ටිකක් දාගත්තට පස්සේ පේන විදිහ හරිද? වතුර නම් පොඩි අවුලක් තියෙනවා. ඒ ගැන හිතන්න එපා. මේ දැන් අපිට තියෙන්නේ මේකට මාළු අල්ලන් දාගන්න තමයි. ඊට පස්සේ මාළු අල්ලලා ඉවරලා මේකට පාසි ටිකක් දාගමු. දැනට මාළු 3 දෙනෙක් ඇල්ලුවා. අපි තව දෙන්නෙක් විතර අල්ලමු මේකට. එතකොට ඒ ගාන ඇති. උන් කලබලලා ඉන්න සෑහෙන්න. මෙයා උතුර දකුණ මාරු වෙලා වගේ ඇති. හරි මාළු අල්ලගෙන ඉවරයි හරිද? දැන් අපිට තියෙන පාසි ටිකක් අරගන්න. පාසි මෙතන තියෙනවා. අපි ඒව ටිකක් අරන් ගිහලා හොදලා දාගමු. මේ තියෙන්නේ අපි දාන්න යන පාසි හරිද? මේවා තමයි දාන්න යන්නේ. මේවට කියන නම ඇවිල්ලා සැල්වීනියාද කොහොද හරිද? මට හරියටම මතක නෑ. සැල්වීනියා හෝ ඊට ආසන්න නමක් තියෙන්නේ.
මේවා ටික හොදලා දාගන්න තමයි තියෙන්නේ. ඔය කට්ටිය මේකේ නම දන්නවනම් මේ කියාගෙන යන්න. මේවා බෝ වෙනවා ඉක්මනට ඒකයි වැඩි. ඇති වෙයිනේ. අද දවසම පට්ට කරුවල දවස. මේ වලාකුළු විතරයි තියෙන්නේ අහසේ නිල් පාට කියලා ගෑවිලාවත්. ඔය අපිට දැන් තියෙන්නේ මේ ටික හොදලා දාගන්න තමයි. ඒකට අපේ වැඩේ කම්ප්ලීට්. අපි නම් මේක හොදලා දාගමු. මෙන්න තියෙනවා අපි හදපු එක හරියද? මාළුන්ග නිකන් පොල් ගෙඩි වගේ පේනවනේ. ඒ මේකෙන් පේන විදිය හැටියේ. වතුරේ පොඩි අවුලක් තියෙනවා නෑ කීවට. ඒ වතුර පිරිසිදුවට තිබ්බනම් අර ඈතම ඉන්න මාළුවත් පේනවා ඉතින්. මෙහෙම සීන් එකක් වුණා හරියද? දැන් මම ඒක හදලා ඉවරලා ටිකක් වෙලා බලාගෙන හිටියා. මට පේන්නේ නිකන් උන් ඒකෙන් එළියට එන්න දඟලනවා වගේ. හරියද? නිකන් අර හිලක්වත් තිබිලා නිකන් රිංගලා එන්න තිබ්බනම් වගේ එකක්. මට ඉතින් දැන් උන් අරන් යන්න බෑ වගේ. මම ඒ කියන්නේ උන් ඒක ඇතුලේ දඟලනවා එහාටයි මෙහාටයි. මට හිතෙනවා මේ උන් ඇලටම දාලා යන්න. මහන්සි වුණා ඒක ඇත්ත. ඒ වුණාට මේ මට ඒක හරියන්නේ. උන් ඒ කියන්නේ පව් කියලා හිතනවා. දැන් මම උන්ව දාලා යනවා යන්න මේ ඇලටම. ඒ මාළු මේ ඒක අස්සේ රින්ගන්න දඟලනවා වගේ මට පේන්නේ නිකන්. ඒක එතකොට මේ එන අවුලක් වගේ ආවා එකපාරටම නිකන්. මට ඒක සෙට් වෙන්නේ නැහැ වගේ හිතුණා. එහෙම තමයි සිද්ධිය එන්නේ. ආවා මාළු ඇල්ලුවා හැදුවා අරන් යන්න විතරයි තිබ්බේ. මොනවාට මට අන්තිම මොහොතේ හිතුණා මේ ඒක ඕනේ නැහැ කියලා. එහෙනම් කොහොම තමයි අද වැඩේ ගියේ. මාළු ඇල්ලුවා හැදුවා අන්තිමේට ආයෙ මැලටම දැම්මා. එහෙනම් තාත්තට සෙට් වෙමු බයි.